රහතන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඥානතෝ පස්සතෝ කියන එකයි අස්සපස්ස කියන එකයි එතන වෙනසක් දැනගන්නත් ඕන. අස්සපස්ස කියන්නේ ආනපාන කියන්නේ සේවිතබ්බා කරණීය කියන්නේ ඇතුළට ගන්නයි පිට ගන්නයි. ආනයන ආපනයන. ඉම්පෝර්ට් එක්ස්පෝර්ට්. ඇතුළට ගන්නවා පිට කරනවා. දැන් ඔබ ප්‍රිය දෙයකට උපාදානය කරගත්තොත් ඇතුළට ගන්නවා. අනුසති වැඩුවොත් බැරි දේ ඇතුළට ගන්න. අනුසය ඇතුළට ගන්න. උලන් බැදීමත් ඇතුළට ගන්නවා පිට කරනවා. ඒක ප්‍රාණයාම ආනපාන. බුදුහාමුදුරේ ඒ ආනපාන නෙමෙයි කිව්වේ, තව ආනපානක් කිව්වා. මේ තරහක් අරගෙන තරහ ඇතුළට ගත්තොත්, තණ්හාවෙන් රාගය ඇතුළට ගත්තොත් ඒකත් ආන. ඒක ප්‍රහාණය කළොත් ඒකත් පාන. එනිසා මේ ආනපාන සති සමාධි කියලා සූත්‍රයක් තියෙනවා. සති සමාධි කිව්වොත් මිනිසෙකුට විතරක් කරන්න පුළුවන් ආනපානය. නමුත් අද කඳුබඩ තලගල මීතිරිගල වගේ ওই භාවනා මධ්‍යස්ථාන මේ හුලං ඇදීම් පිට කිරීම හුස්ම ඇතුළට පිට කිරීම ඒක ආනපාන ප්‍රාණයාම. ඒක නිවන් දකින්න සුදුසු නැහැ. ඒකෙන් නිවන් දකින්න බෑ. හැබැයි ඒකෙන් ධ්‍යාන ලබන්න පුළුවන්. ඒකෙන් අභිඥා ලබන්නත් පුළුවන්. අර කොණ්ඩඤ්ඤ වප්පවද්දිය මහා නාමාස්ත්‍රජි බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ ඉස්සෙල්ලා ධ්‍යානලාභීන් උනේ අභිඥාලාභීන් උනේ ඉස්සෙවරු උනේ ඔය කසින භාවනා කළා. උලං ඇදලා පිට කළා. ඒ සත්‍යයට යන්න පුළුවන්. හැබැයි නිවන් දැක්කම එතන නිවනක් නෑ. එතන පැවැත්ම. ඒක බ්‍රහ්ම ලෝකවල තියෙනවානේ මේ රූපී බ්‍රහ්ම ලෝක 16. ඔව් එහෙම තියෙනවා. රූපී අරූපී බ්‍රහ්මතල තියෙනවා. එතන පොඩ්ඩක් වෙනස මොකක්ද පැහැදිලි? වෙනසක් තියෙනවා. ඒක දැන් රූපී බ්‍රහ්මතල වල එක තත්වයක් අරූපී ධර්මතල හතරක් තියෙනවා. ආකාසානඤ්ඤායතනෙ, විඤ්ඤාණඤ්ඤායතනෙ, ආකිඤ්ඤාණඤ්ඤා, නේව සංඥා නා සංඥා. ඔක්කොගෙම තියෙන නඤ්ඤා. නඤ්ඤා කියන්නේ මොකෝ? ඔබ කියන දෙයක්, බුදු කෙනෙක් කියන දෙයක්, මිනිසෙක් කියන දෙයක් ඒ පිළිබඳව මොකක්වත් නැහැ. ඒගොල්ලන්ට තියෙන නිකන් ආලෝක සංඥාවක් විතර. ඒකයි ආකාසානඤ්ඤා, විඤ්ඤාණඤ්ඤා, ආකිඤ්ඤාණඤ්ඤා. ඔක්කොම නඤ්ඤා. නඤ්ඤා කියන්නේ කිසිම දෙයක් දැනීමක් තේරුමක් පැහැදිලි මොකක්වත් නැහැ. නේව සංඥා නා සංඥා. සංඥා එන්නේත් නැහැ, සංඥා ගන්නත් බෑ. සංඥා දෙන්නත්. පඨවි ආපෝ තේජෝ වායෝ ඒව තමයි ඒව ආවිතෙන් ජීවත් වෙනවා. එතනත් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා. එතන දුක් විඳින්නේ නැහැ, සැප විඳින්නේ නැහැ. එහෙමත් එකක් තියෙනවා. හැබැයි නාමකාය තියෙනවා. ගෙවල ඉවරුනාට පස්සේ විපාක අවස්ථාවක ධ්‍යාන ලැබලා ඒ වගේ එන ඒකෙන් අර විපාකේ තියෙනවා. ඒක ඉවරුනහම ආය හතර අපායටත් යන්න පුළුවන් කියලා පුද්ගල සූත්‍ර ගණනාවක තියෙනවා.